Oh, ඉස්සර බර කරගනි. අම්මා. හෙමින්. අම්මා. අයියෝ. මොකද? මේ බැලන්ස් එක නැති වෙනවා බං ඉස්සර රෝදේ. අයියෝ දැන් එහෙම හරියන්නේ නැහැ බං. මෙහෙම තැග් ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ බං. අදිනම් ඩබල් එක විදිහට ගෙනියන්න ඕනේ. මේ දැන් මේ සයිකලෙට අපි මොකද්ද බං කරන්නේ? මේකත් උස්සගෙන වාඩි දෙන්නේ නේද? නෑ. අපි කුඹුර අයිනේ මේ ටික පටවමු. ඊට පස්සේ ටික අදිමු. බයිසිකලේ ඉතින් ඔය කොහේ හරි හංගලා තියන්න පුළුවන් නේ. මේ ලෑම් මාස්ටර් එක තිබ්බන සුපිරි ඈ. ඔය යකෝ ඉතින් නැති මගුල් කතා කරන්න එපා බං. දැන් තියෙන අයිටම් එක මේකනේ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගමු. හා? හරි දියා. අදිමු ආ. ඩබල් එක අදිමු. අන්න කොල්ලෝ අදි ගැම්මෙන් ඇද්දා. මේ බලහක මූගේ විස්තරේ ඈ. ඔය පාර්ලියට දොස්තර මහත්තයා සෙට් වුණා විතරයි මුගේ තියෙන උනන්දු ඈ. වඩිය මේ. උඹට කියලා තියෙනවා මේ වැඩ කරන වෙලාවට කුණු හරප කතා කරන්න එපා කියලා. ඇයි බං? මං ගීතිකා මතක් කරේ නෑනේ. මතක් කරන්න ඕනේ නැහැ. ගීතිකා කොහොම මගේ මතක ඉන්නවා තමයි. හරි නිකන් පච්චක් කොටලා වගේ. මං හැබැයි අම්මපල මේ විස්තරය කියන්නේ හරිද බං? මං හිතුනොත් එන්න මෙතන කොටනවා ටීටීකා කියලා. හංසිගේ කන්න තමයි ඌවේ නං. ඔය පටල ගන්න එපා. ඔය විස්තර නම් පටල ගන්න බෑ. හරි බං මොකද දැන් ගෑනු කෙනෙක් කතා කරන්න ගත්තද? යමල්ලකෝ බං. අල්ලන් වරෙන්. හා. යන්ද? යා. මම මොකොත් කියන්න ගත්තා නෑ මූණ මෙයා පාර වැද්දලක. නෑ. අයිත් ඉස්සර ඉස්සෙයි. එන්නේ මම ඉස්සර බර කරා යන්නේ. අල්ලගෙන ඉන්නේ. එද මඩවලක් මඩේ කිලියා. අරන්න බෑ. ඒ බං. ඇයි මඩ පුරුදු නැද්ද උඹට? අයියෝ. මෙන්න.